මගේ යාළුවන්ට ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? ඉතින් ඔයගොල්ලෝව ආයෙත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔන්න මම 2026ට මගේ ජර්නල් එක set up කරගන්න විදිහ තමයි වීඩියෝ එකකින් අරගෙන එන්නේ. ඉතින් ජර්නල් එකක් කරන්න මුලින්ම අපිට පොතක් ඕනේනේ. ඉතින් මේ පොත ඔයා ගාව තියෙන ඕනම පොතක් වෙන්න පුළුවන්. CR book එකක් නැත්නම් exercise book එකක් නැත්නම් ඔයා ගාව තියෙන ඩයරි එකක් නැත්නම් මේ වගේ dotted page පොතක් ඕනම පොතක් පාවිච්චි කරන්න පුළුවන්. මම මුලින්ම හදන්නේ මගේ cover page එක design කරගන්න. මම ඒකට ඉන්ටර්නෙට් එකෙන් පින්තූරයක් බලාගෙන තමයි මේ page එක design කරගන්නේ. හැබැයි ඔයාට හිතෙනවා නම් ඔයාට cover page එකක් මේ විදිහට හදාගන්න time එකක් නැහැ. එහෙම නැත්නම් ඕනේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි journal එකක් කරන්න ඕන අපිට ගැළපෙන විදිහට සහ අපිට පහසු විදිහට. ඉතින් journaling කරද්දී මේ විදිහට content page එක තියෙන්න ඕන, මේ විදිහට අනිත් pages තියෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. තමන්ට අවශ්‍ය නම් ඒ දේවල් කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි journal එක අපි හැමදාම අවුරුද්ද පුරාවට අවුරුද්ද ඉවර වෙනකොට 2026 පටන් අරගෙන 2026 ඉවර වෙනකොට ආ ජර්නල් එකක් කරා කියන ඒ තැනට එන්න පුළුවන් නම් එච්චරයි. ඉතින් මේ විදිහට ජර්නල් එකේ cover page එක කරන්න මට time එකක් තිබ්බ හින්දා මම ඉතින් පොඩ්ඩක් ජර්නල් එක ලස්සන කරගන්න cover page එක හදන්න පටන් ගත්තා. 2026 කියලා ලියලා පොඩි decoration එකක් එන විදිහට තමයි හදාගන්නේ. ජර්නල් එකක් කරන විදිය YouTube එකේ search කරලා බැලුවොත් ඔයාලට ගොඩාක් ideas ගන්න පුළුවන්. එක විදිහට journal කරන විදිහවල් තියෙනවා. bullet journaling, gratitude journaling කියලා ඒ වගේ ගොඩක් journaling කරන විදිහවල් තියෙනවා. ඉතින් ඒ වගේ ideas අරගෙන ඔයාට ගැළපෙන විදිහට journal එකක් කරන එක තමයි මම හිතන විදිහට වැදගත් වෙන්නේ. මොකද අපි ජර්නල් එක කරන්න පටන් ගත්තාම අපි ගොඩාක් දේවල් කරන්න ජර්නල් එක ඇතුළට දාගත්තොත් මං හිතනවා ඒක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි කියලා. මම දැකලා තියෙනවා ගොඩක් ජර්නල් කරන අය habit tracker එකක්, water tracker එකක්, mood tracker ඒ වගේ ගොඩක් trackers දානවා. ඉතින් මට හිතුණ විදිහට නම් මම මගේ ජර්නල් එකට ඒ වගේ දේවල් ඇඩ් කරගන්න නැහැ කියලා හිතුවා. මොකද ඒ විදිහට මට ඒක අවශ්‍ය නැහැ කියලා හිතුණා. water tracker එකක් වගේ දෙයක් ඒක ඔයාගේ ජීවිතේ කියන්නේ අසනීපයක් වගේ තියෙනවා නම් එතකොට ඔයා වතුර බොන්න ඕන නම් අන්න ඒ වගේ තැනකදී ඒ වගේ දෙයක් ඇඩ් කරගත්තොත් මිසක් නැතුව අපි හැමදාම බොන වතුර ප්‍රමාණය එක කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් මං හිතනවා මට ඒ දේ ඕනේ නැහැ කියලා. ඒ වගේ mood tracker එකක් ඒ වගේ දේවලුත් මට ඕනේ නැහැ කියලා හිතුණා මගේ ජර්නල් එකට. ඒ හින්දා මං මගේ ජර්නල් එකට හරි සිම්පල් විදිහට cover page එකකින් පස්සේ මගේ අවුරුද්දේ goals ටික set කරගන්න මේ විදිහට එක page එකක් වෙන් කරනවා. ඉතින් goals ගැන කතා කරොත් ඔයා දැන් 2026 අවුරුද්ද ඇතුළත තුල ඔයාගේ ජීවිතේ එක step එකක් හරි මොනවම හරි දෙයකින් උඩට යන්න ඕනේ නම් ඒක ඔයාගේ goal එකක් විදිහට set කරගන්න. ඉතින් goals set කරගනිද්දී අවුරුද්දක් ඇතුළත තුල ඔයාට කරගන්න බැරි තරම් ප්‍රමාණයක් goals set කරගන්න යන්න එපා. ඔයාට goals අපි හිතමුකෝ ඔයාට මේ අවුරුද්ද ඇතුළේ goals 10ක් කරන්න ඕන කියලා. හැබැයි ඔයා මේ goals ටික ලියාගත්තට ඔයාට ඒ goals 10ම කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් විදිහට මම හිතන විදිහට goals 3ක් හරි 4ක් හරි ඒ වගේ පොඩි ප්‍රමාණයක් goals විදිහට තියාගෙන හැබැයි ඒ දේවල් කරන්න අන්න ඒ මට්ටමින් තියාගත්තා නම් හරි. ඉතින් මම මගේ journal එකට මේ පාර goals 4යි දාගන්නේ. මං ඉතින් goals 4 ලියා ගන්න ඉඩ තියලා ඒ goals page එක මේ විදිහට පුංචි ස්ටිකර් එකක් අලවලා ලස්සන කරගත්තා. ඉතින් මගේ ජර්නල් එකේ ඊළඟ පිටුව මම වෙන් කරගන්නේ මම 2026 අවුරුද්ද ඇතුළත තුල කියවන්න හිතන් ඉන්න පොත්වලට. ඉතින් මම පොත් ලිස්ට් එකක් මේ page එකේ ලියා ගන්න හිතන් ඉන්නවා. ඉතින් ඇත්තටම පොත් කියවන එක මගෙන් ගොඩක් මගහැරිච්ච දෙයක්.
ඉතින් ඒ හින්දා මං හිතුවා 2026 අවුරුද්දට මගේ පොත් කියවන එක හැබිට් එකක් විදිහට කරගෙන යන්න. ඉතින් මට මතක විදිහට මං ගිය අවුරුද්දේ පොත් 3ක් වගේ තමයි මුළු අවුරුද්දටම කියෙව්වේ. ඉතින් මං ඒකට තව 2ක් ඇඩ් කරලා මේ අවුරුද්දට පොත් 5ක් කියවන්න ලිස්ට් එකක් හදා ගන්නවා. ඉතින් සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ පොත් 5ද අවුරුද්දටම කියලා. ඉතින් එහෙම වුණාට අපි අනිත් වැඩත් එක්ක කාලේ හොයාගෙන පොතක් කියවන එක කොච්චර අමාරු දෙයක්ද කියලා ඒක කරගෙන යනකොට තමයි තේරෙන්නේ. ඉතින් ගිය අවුරුද්ද 2025 අවුරුද්දේ මට පොත් 3යි කියව ගන්න පුළුවන් වුණේ. ඉතින් එතකොට මං ආයේ මේ අවුරුද්දට පොත් ගොඩාක් කියවන්න දාගන්න නැහැ. පොත් 5ක් තමයි මගේ මේ පාර ගෝල් එක. ඉතින් ඊට වැඩිය කියව ගන්න පුළුවන් වුණොත් එහෙමයි. නැත්නම් අනිවාර්යෙන් පොත් 5ක් කියව ගන්න මම කියන තැන තමයි මම ඉන්නේ මේ පාර. ඉතින් මගේ ජර්නල් එකට මම ওই විදිහට පේජ් 2ක් විතරමයි ඇඩ් කරගත්තේ. මොකද මට කරන්න පුළුවන් සීමාව ඔච්චරයි. මම මේ පාර try කරන්නේ මට මේ මම ලියාගත්තු මේ goals ටිකයි මගේ පොත් 5 කියවන එකයි අනිවාර්යෙන් කරන්න. ඉතින් තව දේවල් දාගත්තොත් මට කරගන්න බැරි වෙන නිසා අනිවාර්යෙන් මේ ටික කරනවා කියලා මම මේ අවුරුද්දේ හිතාගත්තා. ඉතින් ඊළඟට මට තියෙන්නේ ජනවාරි මාසේ ඉඳලා මගේ ජර්නල් එක ලියන්න පටන් ගන්න එක. ඉතින් මම මෙතනදී සතියකට තමයි මගේ ජර්නල් එක ප්ලෑන් කරන්නේ. සමහර අය ඉන්නවා දවසට ප්ලෑන් කරනවා. නැත්නම් මුළු මාසෙම එක දවසක ප්ලෑන් කරනවා. මං හිතන්නේ මුළු මාසයක් ප්ලෑන් කරන්න ගියාම ඒක ටිකක් දිග වැඩි. ඒ වගේම දවස් ගානේ ප්ලෑන් කරන්න ගියාම ඒකත් කරදරයි. ඒ නිසා සතියකට ප්ලෑන් කරන එක තමයි මම කරන්නේ. ඉතින් ඒ සතිය ඇතුළත මගේ අර goals achieve කරගන්න මම කරන්න ඕන දේවල් පොතක පිටු කීයක් කියවන්න ඕනද වගේ ඒ දේවල් සෙට් කරගෙන ආයි ඊළඟ සතියේ තමයි ඊගාවට අලුත් දේවල් ඇඩ් කරගන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම මගේ ජර්නල් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා ඔයාලා කවදාවත් ජර්නල් එකක් කරපු නැති කෙනෙක් නම් අද පටන් ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මට්ටමින් පටන් ගන්න. ඔයාලට අවුරුද්දටම කරන්න පුළුවන් එක ගෝල් එකයි නම් ඒක ලියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න. එක පොතයි නම් කියවන්න පුළුවන් ඒ පොත කියවන්න. මුකුත්ම නොකර ඉන්නවට වැඩිය මං හිතන්නේ එහෙම එක දෙයක් කරන එක හරි වටිනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ජර්නල් එක මට පුළුවන් විදිහට සහ මට අවශ්‍ය විදිහට හදාගත්තේ. ඉතින් මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා ඔයගොල්ලන්ගේ ජර්නල් එකත් ඔයාලට අවශ්‍ය විදිහට සහ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මට්ටමින් හදාගන්න කියලා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.